දරුවනේ හොඳ මාමාගේ YouTube චැනලයෙන් අද ඔයාලට ගෙන එන්නේ කට්ටයා සහ වෙට්ට පිත්තලයා. එක්තරා ගමක හොඳම යාළුවෝ දෙන්නෙක් සිටියා. එක් අයෙකුගේ නම තමයි කට්ටයා. අනික් යාළුවා වෙට්ට පිත්තලයා. දෙන්නම නුවණක්කාරයෝ. මොන කරදරේ ආවත් ගැලවෙන්න දන්නවා. ඉතින් මේ දෙන්නා කිසිදු වැඩක් කරන්නේ නැතුව නිකම්ම තමයි කාලය ගත කළේ. මේ දෙන්නාගෙන් වෙට්ට පිත්තලයා හොඳටම කපටි. කට්ටයා කදිම යෝජනාවක් කළා. අපි කිසිදු වැඩක් නොකර මෙහෙම කාලය ගත කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැහැ. අපි වෙනත් ගමකට ගිහින් සල්ලි ටිකක් සොයාගමු කියා යෝජනා කළා. ඒත් කිසිම රැකියාවක් නම් කළේ නැහැ. ඉතින් මේ දෙන්නා ඊටාම දුර ගමකට ගිහින් නතර වුණේ ගමේ තිබුණු අම්බලමේ. මෙහෙම ඉන්න අතරතුර කට්ටයා මෙහෙම කිව්වා. එහෙමනම් මේ ගමේ ඉන්න හරකු සොරකම් කරමු. කදිම අදහසක් යාළුවේ. දෙන්නාම එකතු වෙලා සොරකම් කළ හරකා මහ කැලයේ ගිහින් ගහක ගැට ගැසුවා. මේ අතර කට්ටයා ගම පුරා ඇවිදිමින් ගමේ මිනිසුන් දැනුවත් කළේ ගමට හොඳ සාත්තරකාරයෙක් ඇවිදින් ඉන්න බවත් නැති වුණු ඕනෑම දෙයක් ඔහු තිතටම කියන බවත්ය. ඉතින් මේ බව අර හරක් අයිතිකරුට ආරංචි වුණා. පසුදා උදෙන්ම වෙට්ට පිත්තලයා සිටින අම්බලමට ගියා. සෑහෙන පඳුරුත් අරගෙන තමයි ගියේ. ස්වාමී මට ලොකු කරදරයක් වුණා. හොඳයි වාඩි වෙන්න බලන්න කියා අඳුනක්ගෙන හොඳින් බලන්නට විය. සතෙක් නේද නැති වෙලා තියෙන්නේ? එසේ ස්වාමී. හරකෙක් නේද? තුඹුරු පාටයි. හරිද? එසේ ස්වාමී. එහෙනම් අහන්න. මේ හොරකම ඊයේ රෑ තමයි වෙලා තියෙන්නේ. මට හොරෙන් මේ ගමේ මොනම හොරකමක්වත් කරන්න බෑ. මේ ගමේ කැලේ ඇතුළට ටික දුරක් ඇවිදගෙන යනකොට විශාල නුග ගසක් උඹට හමු වේවි. එතනින් වම් පසට ටික දුරක් ඇවිදගෙන යනකොට එතන මහා සියඹලා ගහක් ඇති. ඒ ගහේ උඹේ හරකා ගැට ගසා තියෙනවා. කියා අඳුනක්ගෙන හොඳින් බලන්නට විය. එසේ ස්වාමී මෙන්න ඔබට මේ පඳුරු තියාගන්න. නෑ මට පඳුරු එපා. ගිහින් බලලා අයිති සත්‍යයි හිටියේ නම් පමණක් මට පඳුරක් ගෙනත් දෙන්න. එහෙමයි ස්වාමී. හරක් අයිතිකරු කලබලයෙන් දුවගෙන ගොස් අදාළ තැන බැලුවා. හරිම පුදුමයි. කිව්ව ආකාරයට එම ගසේ ගැට ගසා තිබේ. හරකා ලිහාගෙන නැවත ගම්මානයට ඇවිදින් ගමේ සියලු දෙනාටම මේ බව කියන්නට විය. ගමේ හැම දෙනාම වෙට්ට පිත්තලයා ගැන කතා කරන්නට විය. ඔය අතරතුර ඊට දින දෙකකට පසු ගම්මුලා දෑනියාගේ ගෙදර තිබූ වටිනා රත්තරන් තියෙන පෙට්ටියක් අතුරුදහන් විය. ගම්මුලා දෑනියාගේ ගෙයි හැමතැනම සොයා බැලුවත් ඔහුට ඔහුගේ රත්තරන් පෙට්ටිය සොයාගත නොහැකි විය. මේ අතර ගම්මුලා දෑනියාගේ මතකයට ආවේ අම්බලමේ සාත්තර කියන ස්වාමි කෙනෙකු සිටින බවය. ගම්මුලා දෑනියා වහවහ ඔහු හමුවීමට ආවා. ස්වාමි මගේ වටිනා යමක් නැති වෙලා තියෙනවා. එය මට හොයා දෙන්න පුළුවන්ද? ගම්මුලා දෑනිතුමනි. ඒක මට සුළු දෙයක්. ඔය වගේ හොරකම්ද මම අල්ලලා තියලා තියෙන්නේ. වෙට්ට පිත්තලයා ඒ ආකාරයට කටමැද දෙඩ වුවත් රත්තරන් පෙට්ටියේ සොරකම ගැන මොහු කිසිවක් දන්නේ නැත. ඒ නිසා පොඩි කපටිකමක් කරන්නට ඕනෑ යයි සිතූ වෙට්ට පිත්තලයා මෙසේ කීය. ගම්මුලා දෑනිතුමනි. මේ වෙලාව නම් සාත්‍තර කීමට සුදුසු වෙලාවක් නෙවෙයි. ගහතාරකාවල ගමන ටිකක් අවුල් සහගතයි. ඒ නිසා ඔබතුමා නෝරදවාම හෙට උදේ ඇවිත් මා හමු වෙන්න. හොඳයි ස්වාමි. මම හෙට උදෙන් එන්නම්. ගම්මුලා දෑනියා එතනින් නික්ම ගියේය. මේ අතර කට්ටයා සහ වෙට්ට පිත්තලයා අතර මෙවැනි කතා බහක් ඇතිවිය. කට්ටයා අපි දැන් මොකද කරන්නේ? පොඩ්ඩක් ඉන්න අපි කල්පනා කරමු. අපිට මේ ශාස්ත්‍රය කියාගන්න බැරිනොත් ගම්මුලා දෑනියන් ගුටි කාලා මැරෙන්න තමයි වෙන්නේ. ඔය අතර ගම්මුලා දෑනියාගේ ගෙදර වැඩකාර කොළුවා තමයි මේ රත්තරන් හොරකම කරලා තිබුණේ. ඔහුටත් අම්බලමේ නැවතිලා ඉන්න මේ සාත්තරකාරයන් ගැන ආරංචි වෙලා තමයි තිබුණේ. ඔහුත් කල්පනා කළා හොර රහසේ ගිහින් මේ ගැන සෝදිසි කර බලන්න. ඉතින් හොරෙන් හැංගිලා මේ දෙන්නා කතා කරන්නේ මොනවාද කියලා අහගෙන තමයි හිටියේ. ඇහෙන්නෙත් නැහැ. වෙට්ට පිත්තලයා දෙසට හැරී බලන්න අපගේ කර්මය තමයි මේ. ඉතින් මේ ගම්මුලා දෑනියාගේ ගෙදර නැවතිලා හිටිය කොල්ලාගේ නමත් කරුමා. මේ දෙන්නා මම ගැන තමයි කතා කරන්නේ කියා කරුමාට හිතුණා. කරුමා කියන කොල්ලා හොඳටම බය වුණා. ඔහු අඬාගෙන වැඳ වැටමින් මේ දෙන්නා ළඟට දිව ගියා. අනේ ස්වාමී
මම තමයි ගම්මුලා දෑනියාගේ පෙට්ටිය හොරකම් කළේ. මම එසේ කළේ මගේ දරුවන්ටයි බිරිඳටයි කන්න දෙන්න විදිහක් නැති නිසා. මම මේ හොරකම් කළේ. මම අල්ලලා දෙන්න එපා. මම එම පෙට්ටිය තියරදන කියන්නම්. හොඳයි. ඔබ බය වෙන්න එපා. ඔබව අල්ලා දෙන්නේ නැහැ. හැබැයි ඔබ අපිට කියන්න ඕන ඒ සංගවා තිබෙන තැන. හොඳයි ස්වාමී. මම කියන්නම්. එහෙනම් අපිට ඇත්තම කියපන්. ස්වාමී, මිනී කනත්තේ ලොකු ගසක් තියෙනවා. ඒ ගස ළඟ තමයි එම පෙට්ටිය වල්ලා තියෙන්නේ. එහෙමනම් ඔබ ඵලයන්. පසුදා උදෙන්ම ගම්මුලා දෑනියා පැමිණියා. මට අද ඔබගේ තාත්තරය කියන්න පුළුවන්ද? හොඳයි වැඳ ගන්න බලන්න. පෙට්ට පිත්තලයා අඳුන දෙස බලා සාත්තරය කියන්නට විය. ඔව් දැන් මට පෙනෙනවා ලොකු කනත්තක්. ඔව් ස්වාමි කියන්න. ඒ කනත්තේ ලොකු අඹ ගහක් තියෙනවා නේද? ඔව් ඔව් ස්වාමි. ආයට අලුතින් හාරන වලක් තියෙනවා. එම වල සොයමින් හාරන්න. ඔබගේ නැති වූ පෙට්ටිය එතන ඇති. ස්වාමි මෙන්න ඔබට හිමි පඳුරු. නෑ මට පඳුරු එපා. ඔබ දැන් යන්න. ගිහින් ඔබේ වටිනා පෙට්ටිය එතන තිබේදයි බලන්න. එසේනම් මට හිමි පඳුරු ලබා දෙන්න. ගම්මුලා දෑනියා ලහිලහියේ දුවන්නට විය. ගොසින් අර කියු ආකාරයට කනත්තේ ඇති අඹ ගස ළඟ ඇති වල හාරන්නට විය. පුදුමයකි. කියු ආකාරයට ඔහුට අයත් අර නැති වූ පෙට්ටිය එතන තිබේ. ඔහුට හරිම සතුටුයි. ස්වාමිට හිමි මුදල දෙදී ඔහුට ස්තුති කර සතුටින් පිටව ගියා. මේ අතර මේ කට්ටයා සහ වෙට්ට පිත්තලයා මුළු රටේම ප්‍රසිද්ධියට පත් වුණා. ඔය විදිහට සතියක් පමණ ගත වෙන්නට වුණා. ඔය අතර රජවාසලට ලෝකම ප්‍රසිද්ධ නැව් අධිපත් සිටුවරයෙක් රටේ රජතුමා හමුවීමට පැමිණියා. ඔබ කවුද? රජතුමනි, මම අල්ලපුරටේ සිටුවරයා. ඇයිද රජවාසලට පැමිණියේ? රජතුමනි, මම ඔබතුමා සමග ඔට්ටුවක් අල්ලන්න කැමතියි. ඒ කුමක්ද? රජතුමනි, මාගේ නැවක් දැන් මහා මුදේ තියෙනවා. ඒ නැව ඇතුලේ ලොකු පෙට්ටියක් තියෙනවා. ඒ පෙට්ටිය ඇතුලේ තවත් පොඩි පෙට්ටියක් තියෙනවා. ඒ පොඩි පෙට්ටියේ මොනවද තියෙන්නේ කියලා හරියටම කිව්වොත් ඒ නැවත් මාගේ සියලුම ධනයත් ඔබතුමාට දෙමි. ඔබතුමාට කීමට නොහැකුණොත් ඔබතුමාගේ රාජ්‍ය මට ලබා දෙන්න. රජතුමා මද වේලාවක් කල්පනා කළා. ඔහුට මැණික් නැව පිළිබඳ දැඩි තණ්හාවක් හටගත්තා. ඔහුට එකවරම සාත්‍තර කාර්යයන් දෙදෙනා මතක් වුණා. ඔව් මං එකගයි. රජතුමා වහාම රාජපුරුෂයන් කැඳවයි. රාජපුරුෂයනි, දේවයන් වහන්සේ අවසර. අර ගමට පැමිණ අම්බලමේ නැවතී සිට ස්වාමියා වහාම කැඳවනු. එසේ ස්වාමි. රාජපුරුෂයන් වහාම ගොස් අම්බලමේ රැඳී සිටින ස්වාමී හමු වී රටේ රජතුමා ඔබතුමන්ලා රජවාසලට කැඳවන බව දැනුම් දුන්නේය. රාජපුරුෂයනි, කුමක් සඳහා අප කැඳවනු ඇද්ද? ස්වාමි අපිට කිසිවක් කීවේ නැත. හොඳයි. අප එන බව රජතුමාට පවසන්න. මේ අතර කට්ටයා සහ වෙට්ට පිත්තලයා හොඳටම බිය වී දෙන්නා සමග කතා කරන්නට විය. ඒයි කට්ටයා, අප රජතුමා කැඳවුණු නැති කුමක් කාරණාව සඳහාද? කුමක් සඳහා වුවද අප යා යුතුයමයි. මේ රාජාන කට්ටයා සහ වෙට්ට පිත්තලයා රජතුමා හමු විය. අවසර මහරජතුමනි, ඔබතුමා අපව කැඳෙව්වේ කුමක් සඳහාද? බලාවද? බොහොම හොඳයි. බොහොම හොඳයි. බලා සාත්‍ර කියන්න බොහොම ප්‍රසිද්ධයි කියලා මං අහලා තියෙනවා. එහෙමයි රජතුමනි. ස්වාමී, මම අල්ලපු රටක සිටින මහා ධන සිටුවරයෙක් සමග ඔට්ටුවක් බාරගත්තා. එම සිටුවරයාගේ මැණික් නැවක් දැන් මුහුදේ සිට අප රට දෙසට පැමිණෙනවා. එම නැවේ කාමරයක විශාල පෙට්ටියක් තියෙනවා. ඒ තුල තවත් පෙට්ටි කිහිපයක් තියෙනවා. අවසාන පෙට්ටියේ මොනවද තියෙන්නේ කියලා ඔබගේ ශාස්ත්‍රයට අනුව මට කියන්න ඕනේ. එහෙම නොකියුවොත් රටත් ඉවරයි. මමත් ඉවරයි. උඹලා දෙන්නත් ඉවරයි. ඒ නිසා එම පෙට්ටියේ මොනවද තියෙන්නේ කියලා මට කියන්න ඕනේ. වෙට්ට පිත්තලයා හා කට්ටයා බයින් ගැහෙන්නට වුණා. සාත්‍තර කීම ගැන මෙලෝ දෙයක් කියන්නට Taman නොදන්නා නිසා කල යුත්තේ කුමක්දයි දෙදෙනා කල්පනා කළා. රජතුමනි, මට සුළු වේලාවක් ලබා දෙන්න. හොඳයි.
වෙට්ට පිත්තලයා සහ කට්ටයා සාකච්ඡා කරන්නට වුණා. වෙට්ට පිත්තලය දැන් ඉතින් කරන්නට දෙයක් ඉතිරි වී නැහැ. අපි පුළුවන් කාලයක් රාජාහාර අනුභව කර ජීවිතයට සමුදෙමු. කුමක් ගැනද මේ කියන්නේ? රජතුමාගෙන් අපි මාසයක් කල් ඉල්ලා ගනිමු. රජතුමනි, ශාස්ත්‍ර කියන්නට හොඳම කාලය උදා වන්නේ තවත් මාසයකිනි. ඒ අතර කාලයේ අපිට මේ ගැන හොඳ අධ්‍යයනයක් කරන්නට සිදු වෙනවා. ඒ නිසා අපට රජවාසලේ රැඳී සිටීමට අවශ්‍යයි. වෙනම කාමරයක්ද ආහාර පානද සැපයා දිය යුතුයි. හොඳයි එසේ කරමු. කට්ටයා සහ වෙට්ට පිත්තලයා සියල්ල අමතක කර මාසයක්ම සතුටින් රාජභෝජන අනුභව කළා. කට්ටයා, දැන් අපි මොකද්ද කරන්නේ? අද රෑ අපි රාජවාසලෙන් පැන ගන්න ඕනේ. කොහිද අපි යන්නේ? අපි ඔරුවක් සාදාගෙන මුහුදට යමු. එහි පුළුවන් කාලයක් ඔරුව පැද ජීවිතය ගලවා ගන්නට බලමු. එහෙම බැරි වුණොත් මුහුදට පැන ජීවිතයට සමුදෙමු. හොඳයි. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. අපි එසේ කරමු. කතා කරගත් පරිදි එදා රෑ රජවාසලේ පැනගත් කට්ටයා සහ වෙට්ට පිත්තලයා ඔරුවක්ද රැගෙන මුහුදට ගියා. දෙදෙනා පැය ගණනක් ඔරුවෙන් ගමන් කරන්නට වුණා. ඒත් සමගම ශනිකව ඇති වූ කුණාටුවක් නිසා ඔරුව පෙරළී මුහුන් දෙදෙනා මුහුදට වැටුණා. දෙදෙනා පීනන්නට වුණා. එසේ පීනන අතරතුර ඈතින් නැවක් දිස්සන්නට විය. අර රජතුමා කීනව මෙය වෙන්නට ඕනෑ. අපිට ටිකක් ඉක්මන් කර පීනමු. නැවට ගොඩ වෙලාවක් අපි ජීවිතය බේරා ගන්න බලමු. දෙදෙනා ඉතා වෙහෙසටපත් වුණා. ඔවුන් කෙමෙන් නැව ළඟට ලංවත්ම නැව තුලින් පොඩි සංවාදයක් ඇසුණා. එය තුල කුඩා ළමයෙකු සහ සීයා කෙනෙකුගේ සංවාදයකි. මේ සීයේ මේ කුඩා පෙට්ටියේ මොනවද තියෙන්නේ? නෑ පුතා, ඒ වරහස් පුතාට අවශ්‍ය නෑ. මේ සීයේ මට කියන්නකෝ. කියන්නම ඕනේ. නැත්නම් මම මුහුදට පනිනවා. මොන ළමේද මන්දා? ඔන්න එහෙනම් බට විතරයි මම කියන්නේ. මේක රහසක් අහගනිතේ. ඔය ලොකු පෙට්ටිය ඇතුලේ තවත් කුඩා පෙට්ටියක් තියෙනවා. ඒකේ ඇතුලේ රිදී පෙට්ටියක් තියෙනවා. ඒ ඇතුලේ රත්තරන් පෙට්ටියක් තියෙනවා. ඒක ඇතුලේ දියමන්ති පෙට්ටියක් තියෙනවා. අන්න ඒකේ ඇතුලේ ලෝකෙම සුවඳ පැන් අවුන්සයක් තියෙනවා. එහෙනම් දැන් නිදාගනි. ඒ සාකච්ඡාව කට්ටයාට සහ වෙට්ට පිත්තලයාට ඇසුණා. දෙදෙනාම ප්‍රීතිය දරාගත නොහැකි වුණා. දෙදෙනා පුළුවන් තරම් ශක්තිය යොදා ගොඩබිමට පීනන්නට වුණා. දෙන්නා පීනාවිත් ගොඩබිමට ළඟා වී සුපුරුදු නිවසට ළඟා වුණා. මේ අතරතුර රජතුමාගේ ඔට්ටුව අල්ලන වේලාව ලං වුණා. කෝමේ ස්වාමී රාජපුරුෂයනි, වහාම ඒ ස්වාමියා මෙහෙට කැඳවන්න. එසේ රජතුමනි. රජතුමනි, අපි පැමිණියෙමු. මහමැති, වහාම රාජ සභාව කැඳවන්න. අර නැවේ අයිති සිටුවරයා කැඳවන්න. එසේ රජතුමනි. රජතුමනි, ඔබතුමා කිසි දෙයකට බය වෙන්න එපා. මගේ ශාස්ත්‍රය කවදාවත් වැරදිලා නැහැ. ඔට්ටුව ඔබතුමා දිනනවා. රජතුමා රාජ සභාව කැඳවීය. මැණික් නැව අයිති සිටුවරයා හා ඔහුගේ පිරිසද රජතුමා හා අමාත්‍ය මණ්ඩලයද රැස් විය. හොඳයි සිටුතුමනි, මම ඔට්ටුව අල්ලනවා. එසේ රජතුමනි, දැන් මම ඔට්ටුව අල්ලන පෙට්ටිය මෙම රාජ සභාවේදී සියල්ලන්ටම පෙනෙන පරිදි තබනවා. සිටුවරයා රාජ සභාව මැද පෙට්ටිය ගෙනවත් තැබීය. එසේනම් ස්වාමී, මේ දැන් පෙට්ටියේ තියෙන දේ ප්‍රකාශ කරන්න. අවසර දේවයන් වහන්සේ. ඔය ලී පෙට්ටිය ඇතුලේ යකඩ පෙට්ටියක් තියෙනවා. ඒ යකඩ පෙට්ටිය ඇතුලේ රිදී පෙට්ටියක් තියෙනවා. රිදී පෙට්ටිය ඇතුලේ රත්තරන් පෙට්ටියක් තියෙනවා. රත්තරන් පෙට්ටිය ඇතුලේ මේ ලෝකෙම්ම සුවඳ පැන් අවුන්සයක් තියෙනවා. නවාත් සමගම තමාගේ නැව ඇතුළේ සියලු වස්තු අහිමි වන බව සිතුණු සිටුවරයා කාන්තිය දමා ඇද වැටිනි. රජතුමා ඔට්ටුව ජයග්‍රහණය කළා. මේ අතරතුර කට්ටයා තමන් නැවතී සිටි කාමරයට ගොස් කාමරයේ තිබූ සියලුම පොත්පත් වලට ගිනි තැබුවා. තම අතද ටිකක් පුළුස්සා ගත්තා. මුළු නිවසම ගින්නෙන් අලු වී ගියා. කට්ටයා මා හයියෙන් කෑ ගසමින් වෙට්ට පිත්තලයා සාත්තර කියූ තැනට ගොස්, ස්වාමී, අපි ඉවරයි. අපි ශාස්ත්‍ර කියලා ඉවරයි. අපේ ගෙට කවුදෝ ගිනි තබා අපගේ පොත්පත්ද සියල්ල අලු කරලා ගිහිල්ලා.
ඔබතුමාට තවත් ශාස්ත්‍ර කියන්නට වෙන්නේ. අහෝ මේ කුමක්ද සිදුවේ? මම ආයේ ශාස්ත්‍ර කියන්නේ කොහොමද රජතුමනි? අනේ මගේ පොත්පත්. මේ ඇසුණු රජතුමා උඹලා කිසි දෙයකට බය වෙන්න එපා. මුළු ජීවිත කාලයටම මම උඹලට හොඳින් සලකනවා. මම උඹලාට ඇතිතරම් වස්තුව දේපොළ දෙනවා. මේ සාමි මගේ ප්‍රධාන ඇමති තනතුරෙහි මෙතෙන් සිට පිහිටවනවා. ඔබේ කීකරු ගෝල කට්ටයා මාගේ ඇමති මණ්ඩලයට බඳවා ගන්නවා. උඹලා දෙන්නාට මම ඇතෙක් බරට වස්තුව හා බ්‍රෑසියන් සහිත මාලිගා දෙකක් ලබා දෙනවා. තැනට සුදුසු නුවණ පාවිච්චි කළ කට්ටයා හා වෙත්ත පිත්තලයා බොහෝ කාලයක් රජ සැප විඳිමින් ජීවත් වුණා.